දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය විදියට සැලකෙන්නේ සරසවිය සම්මාන උළෙල. 1964 පළමුවරට ආරම්භ කෙරුණු සරසවි සම්මාන උළෙල නැවත දිගු කාලයකට පසු ජූනි මස 24 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අභිමානවත් 36 වෙනි වතාවට. මෙවර සම්මාන උළෙල සඳහා 2024 වසරේ තිරගත වූ චිත්‍රපටි 38ක් තරඟවැදීමට නියමිතයි. මේ අතරින් චිත්‍රපටි දෙකක් දෙමළ භාෂාවෙන් නිර්මාණය කළ චිත්‍රපට. මේ චිත්‍රපටිවලින් හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු ප්‍රධාන පෙළේ සම්මාන 32ක් සඳහා ජයග්‍රාහකයින් තේරීමට නියමිතව තිබෙනවා. මේ සියලු සම්මාන ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මගින් තෝරනු ලබනවා. මෙවර සම්මාන උළෙලට තරඟවැදීමට නියමිත චිත්‍රපටි වන්නේ විලන්, වීරයා, සිහිනයකි ආදරේ, 1970 ලව් ස්ටෝරි, මින්තා, වර්ණ, ඩාර්ක් ඕක් ඩෝස්, බඹර වසන්තේ, රිදී සීනු, සිංහබාහු, විසල් ආදරේ, මයිරේට් කොම්රේඩ්, ඔසී, සිහින සමීකරණ, ජොබ්ලස් ඩග්ලස්, සුදු අප්පච්චි, මල්විල ෆාම්, පැරඩයිස්, සීරුවෙන්, මන්දාරා, කම්බිලි, හොරා අංකල්, දුස්රා, සූර්යා වීරයා, පුත්තු සහ පියවරු, සිහින නෙළුම්මල්, ඉරුණි, ගිනිඅවි සහ ගිනිකෙලි 2, පාස්පෝර්ට්, සීසද්දා, බෆලෝ ට්‍රැවල්ස්, හදගැස්ම, විශ්ම, පිරිමි ආදරයක්, සෝලෝ ටවුන්, බුද්ධ මාතා, ගුරු ගීතය යන චිත්‍රපට. මේ අතරින් ජයග්‍රාහක නිර්මාණ හා ශිල්පීන් වන්නේ කවුද කියලා කලාතරු ටීවී අපි අවදියේ